ඇත්තටම මගේ පුතා තාත්තා වගේම තමයි. ඒ හැඟීම කියන්නේ ඇත්තටම මම ඇඬුවා. මොකද ඒක අදටත් ඒ කියන්නේ මට ඒක මහා මෙරක් වගේ. අපිට මේක හරිම විශේෂ දවසක්. මොකද අපි දෙන්නගේ පළවෙනි දරුවා, එයාගේ පළවෙනි බර්ත්ඩේ එක. ඒ නිසා ඉතින් අපිට හිතුණා මේ විදිහට අපි සමරන්න ඕනි කියලා. මම ෆෝන් එකෙන් තමයි මෙයාට කතා කරලා කිව්වේ. මට මොකද මෙයා ගෙදර එනකන්වත් ඉවසගෙන ඉන්න බැරිකමක් තිබුණා. මොකද මට ඒ දේ මෙයාත් එක්ක බෙදා ගන්න උවමනාව තිබුණා. අපි මේ දේ වුණත් අපිට පුළුවන් උපරිමයෙන්ම අපි ලෑස්ති කරේ. එයාට මේක කවදා හරි දවසක එයාගේ පළවෙනි උපන්දිනේ එයාට හොඳ මෙමරි එකක් විදිහට එයාගේ මුළු ජීවිත කාලෙම තියෙන්න ඕන නිසා. අනේ මට ඔක්කොම මට දැන් කිසි දෙයක් ඕනේ නැහැ. මං හරිය සම්පූර්ණයි වගේ මට ඒ හැඟීම දැනෙනකොට. ජීවිතේ දෙමව්පියෝ ගොඩක්ම ආදරය කරන්නේ තමන්ගේ දරුවන්ට. තමන්ගේ දරුවන්ට ආදරය කරන දෙමව්පියෝ හැම වෙලාවකදීම කැමති තමන්ගේ දරුවගේ ජීවිතේ විශේෂත්වයක් සහ විශේෂ කරලා දකින්න. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තමන්ගේ දරුවගේ පළවෙනි උපන්දිනය මේ විදිහට සමරනවා. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් විදිහට මම මුලින්ම කැමති දැනගන්න. දැන් ව්‍යාපාරිකයෙක් විදිහටත් රංගන ශිල්පිනියකටත් වැඩිය මම කැමති අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් විදිහට අද කේන්ගේ ෆස්ට් බර්ත්ඩේ එක මේ විදිහට සෙලිබ්‍රේට් කරන්නේ මොන වගේද ඒ හැඟීම දැනෙන්නේ තාත්තගෙන් මම මුලින්ම අහන්න. ඇත්තටම කේඩන් කියන්නේ අපි දෙන්නටම ලෝකයක්. ඇත්තට මම ඇත්තටම කොල්ලෙක් බලාපොරොත්තුෙන් තමයි ඇත්තටම ආසාවෙන් හිටියේ. ඉතින් ඒක ඉෂ්ට වුණා. ඉතින් අපේ ජීවිත ගොඩක් වෙනස් වුණා කේඩන් එක්ක. ඉතින් තාත්තා කෙනෙක් විදියට මට ඕන උනේ මගේ ළමයට දෙන්න පුළුවන් උපරිමයේ සතුට හැමදේම තාත්තා කෙනෙක් විදියට දෙන්න පුළුවන් හැමදේම මගේ ළමයට දෙන්න. ඉතින් අපි අපේ ගොඩක් යාළුවෝ හිතවත් හැමෝත් එක්කම ඉතින් අද අපේ කේරණ මොකද අපි වෙන රටක ජීවත් වෙන්නේ. ඉතින් නමුත් ලංකාවේ ඉතින් අපේ හැමෝත් එක්කම අපිට අපේ දරුවගේ පළවෙනි උපන්දිනේ සමරන්න අපි ප්ලෑන් කළා. ඉතින් මේක මේ විදිහට සූදානම් කරගත්තා. හොඳයි. ඒත් එක්කම තමයි දැන් බුද්ධික අයියා වගේ කෙනෙක්. එතකොට තව කෙනෙක් ඉන්නවනේ දැන් කේඩන් කියලා කියන්නේත් මං හිතනවා අයියා වගේ අහිංසක ඒ වගේ ආදරණීය චරිතයක් වෙයි වැඩිහිටියෙක් බවට පත් වෙද්දි. දැන් අද දවසේ පුංචි පුතාගේ පළවෙනි උපන්දිනේ අම්මා විදිහට මම කැමති කොහොමද ඒ හැඟීම දැනෙන්නේ? මුලින්ම අර දැන් කියපු දෙයට දෙයක් එකතු කරොත් ඇත්තටම මගේ පුතා තාත්තා වගේම තමයි. එයා මන් දන්නේ චූටි කාලේ ඉඳලා මම අම්මා නිසා වෙන්නේ නැති මට හොඳට තේරෙනවා දැනෙනවා. ඉතින් එයාට තියෙන්නේ මෙයාගේ ගතිගුණ හරි නිවිච්ච හරි පාඩුවේ ඉන්න හරිම හොඳ ළමයෙක්. ඉපදිච්ච දවස් ඉඳලා එහෙමයි. එයාගෙන් කිසි කරදරයක් නැතිව හිටපු ළමයෙක්. ඉතින් අද මේ බර්ත්ඩේ එක දවසේ මට දැනෙන දේ බුද්ධික කිව්වා වගේ අපි දෙන්නටම ඕන උනේ එයාට හැමදේම හොඳම විදිහෙන් උපරිම දේ දෙන්න. අපි මේ දේ වුණත් අපිට පුළුවන් උපරිමයෙන්ම අපි ලෑස්ති කරේ. එයාට මේක කවදා හරි දවසක එයාගේ පළවෙනි උපන්දිනේ එයාට හොඳ මෙමරි එකක් විදිහට එයාගේ මුළු ජීවිත කාලෙම තියෙන්න ඕන නිසා. මොකද අපි දැන් මේ පාටි එක මෙහෙම ගත්තට අපි සමහර විට එයාගේ දෙවෙනි බර්ත්ඩේ එක මේ තරම් ලොකුවට ගන්න එකක් නෑ. මොකද අපිට මේක හරිම විශේෂ දවසක්. මොකද අපි දෙන්නගේ පළවෙනි දරුවා, එයාගේ පළවෙනි බර්ත්ඩේ එක. ඒ නිසා ඉතින් අපිට හිතුණා මේ විදිහට අපි සමරන්න ඕනි කියලා. ඉතින් අපි ඒ දේ කරා කොහොම හරි. මම කැමති දැනගන්න තාත්තා කෙනෙක් එහෙම නැත්නම් දැන් කේඩන් මේ ලෝකෙට ඇවිල්ලා ඉන්නවයි කියලා දැනගත්තු පළවෙනි මොහොතේ තාත්තා කෙනෙක් උනා කියලා ඒ සුබ පණිවිඩය ඇහුවට පස්සේ ඒ හැඟීම දැනුනේ කොහොමද? ඒ හැඟීම කියන්නේ ඇත්තටම මම ඇඬුවා. මොකද ඒක අදටත් ඒ කියන්නේ මට ඒක මහා මෙරක් වගේ. ඒ කියන්නේ ඒක වෙනම හැඟීමක් මන් දන්නේ. ඒක මට වචන වලට පෙරලන්න හරි අමාරුයි. හැබැයි ඉතින් අපි දෙන්නට මම ෆෝන් එකෙන් තමයි මෙයාට කතා කරලා කිව්වේ. මට මොකද මෙයා ගෙදර එනකන්වත් ඉවසගෙන ඉන්න බැරිකමක් තිබුණා. මොකද මට ඒ දේ මෙයාත් එක්ක බෙදා ගන්න උවමනාව තිබුණා. ඒ නිසා මම ෆෝන් එකෙන් කිව්වහම ඇත්තට මෙයා ඇඬුවා ඒ වෙලාවේ ෆෝන් එකෙන්. ඒක වෙනම හැඟීමක්. ඒක ඇත්තටම වචන වලට පෙරලන්න හරි අමාරුයි. ඉතින් ඕනම මම හිතන අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට දැනෙන හැඟීමක්. ඉතින් ඒක හරිම විශේෂ හැඟීමක්. මට හරි අමාරු කියන්නේ. හොඳයි. දැන් ඒ කාරණාව මං කවිගෙන් අහනවා. අම්මා කෙනෙක් වෙනවයි කියන එක ලොකු වගකීමක්. තරුණ ජනප්‍රිය රංගන ශිල්පිනියක් විදිහට හැමෝම ආදරය කරන චරිතයක් විදිහට දඟකාර චරිතයක් විදිහට අපි දැක්කා. අම්මා කෙනෙක් වෙනවයි කියන වගකීම අම්මා කෙනෙක් වෙනවයි කියලා ඒ දැනගත්ත පළවෙනි මොහොතේ
මොන වගේ හැඟීමක්ද දැනුනේ? මම කැමති ඒ හැඟීම වචන කරනවා නම්. ඔව් මම මැරි කරයින් පස්සේ අපි දෙන්නගේ ගමන යන්නේ ලොකු ප්ලෑන් එකක් ඇතිව හැමදේම අපි කරන්නේ ප්ලෑන් කරලා කේඩනුත් ඒ නිසා අපේ ප්ලෑන් එකක් කේඩන් කියන්නේ මොකද මමවත් බුද්ධිකවත් රෙඩි නැතුව අපි දෙන්න දරුවෙක් හදන ඒක මම හිතන්නේ ඒක සාර්ථක දෙයක් කියලා. අපි දෙන්න හොඳටම රෙඩි වෙලා තමයි අපිට දරුවෙක් ඕනි කියන තැන ඉඳලා අපි කේඩන්ව මේ ලෝකෙට ගේන්නේ. ඉතින් එහෙම බලාපොරොත්තුවෙන් ඉන්නකොට ඒ දේ ඉෂ්ට වුණාම ඒක වචන වලට පෙරලන්න බෑ. ඒ හැඟීම මට අද දැනෙනකොටත් අනේ දැන් මෙච්චර දැන් අවුරුද්දක් වෙච්ච පුතෙක් මට ඉන්නවනේ කියලා ඒක මට දැනෙද්දී අනේ මට ඔක්කොම මට දැන් කිසි දෙයක් ඕනේ නැහැ. මං හරිය සම්පූර්ණයි වගේ මට ඒ හැඟීම දැනෙනකොට. අද දවසේ මේ ඉන්නේ කේඩන්ට ආදරය කරන අය වගේම ඔය දෙන්නට ආදරය කරන අය. අපි අපේ ජීවිතේ විශේෂ දේවල් වලට ආරාධනා කරන්නේ අපිට දැනෙන අයටනේ. මේ තරම් කලාතරු පිරිසක් සම්බන්ධ කරගෙන කේඩන්ගේ ෆස්ට් බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් වෙනවා. ඒ කාරණාව ගැනත් මම කැමති කෙටි අදහසක් දැනගන්න. ඇත්තරම ඔව් ගොඩක්ම මේ කලාතරුණන් මේ කවින්ද යාලෝ. ඉතින් නමුත් මේ හැමෝම ඉතින් ඇත්තරම මම හිතන අපේ වෙඩින් එකෙත් ගොඩක් අපි කියන අපි මේ ආපු ගමනේ හිටපු සාක්ෂිකාරයෝ. ඇත්තටම ආශිර්වාද කරන ආදරය කරන කට්ටිය. ඉතින් ඒගොල්ලොත් එක්ක අපි ඇත්තරම අපි අපේ ජීවිතේ මේක තව පිටුවක්. ඉතින් ඒක අපි සමරන්න අපිට ආදරය කරන අපිත් එක්ක අපේ ජීවිතේ බෙදා ගන්න අපේ යාළුවන්ට ඒක කලාකරුවෝ සහ අපේ නෑදෑයෝ යාළුවෝ ගොඩක් අය මෙතන ඉන්නවා. ඉතින් හැමෝත් එක්කම අපි ඒක බෙදාගෙන අපි හිතුවා. ඉතින් ඒක ඒගොල්ලන්ට හොඳයි. ඉතින් අපිට හොඳයි. මොකද අපි ඉන්නේ වෙන රටක අපිට ඒගොල්ලන් හම්බ වෙන අවස්ථාවක්. ඉතින් ඒ යාළුකම් උඩ තමයි ඉතින් මේ ජීවිතේ දුවන්නේ. ඉතින් ඒවත් තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි මේක මේ විදිහට ප්ලෑන් කරා. මොනවද කියන්න තියෙන්නේ දැන් මේ තරම් ආදරය කරන මං හිතන්නේ කවිට ගොඩක් ආදරය කරන පිරිසක් ඇවිල්ලා ඉන්නවා මෙතෙන්ට. එතකොට මොනවද කියන්න තියෙන්නේ ගැන? ඔව් ඇත්තටම මෙතන ඉන්න බොහෝ දෙනෙක් අපි නිතරම එදිනෙදා කතා නොකරන අය. ඒ වුණත් මගේ එක කෝල් එකෙන් දුක සැප මට බෙදා ගන්න පුළුවන් අය මෙතන ඉන්නේ. අපි එදිනෙදා කතා නොකරට ඕන දෙයක් බෙදා ගන්න පුළුවන් අය තමයි මෙතන ඉන්නේ. මොකද ඇත්තටම මෙයා කිව්වා වගේ අපිට ආදරය කරන අපේ ගමනට සුබපතන කලාකරුවෝ තමයි අද අපිත් එක්ක මේ එකතු වෙලා ඉන්නේ. ඒගොල්ලන්ට මම මුලින්ම බොහොම ස්තුතියි කියලා කියන්න ඕනේ. අද අපේ කේඩන්ගේ දවස ලස්සන කරන්න එකතු වුණාට. ඒ වගේම මට මේ වෙලාවේ මතක් කරන්න ඕනේ මේ අපේ ලස්සන දවස ලස්සන කරපු ලස්සන ටීම් එකක් ඉන්නවා. ඔයගලන්ට පේනවා ඇති මගේ ඇඳුම හදලා දුන්නේ අපේ නයෝම අක්කා නයෝම විජේසිංහ. ඒ වගේම තමයි අපේ බුද්ධිකගේ පුතාගේ ඇඳුම් කරේ අපේ දනුක මෙන්ස්වයා දනුක අයියා. ඒ වගේම අපිට මේ මුළු පාටි එකම ලස්සනට ප්ලෑන් කරලා දුන්නේ අපේ හිතේ තිබිච්ච දේ ඒ විදිහටම ලස්සනටම අපිට කරලා දුන්නේ අපේ නලින්ද බුලත් සිංහල. එයාට නම් මාරු විදිහට තෑන්ක් කරන්න ඕනේ. ඇත්තමයි මම හෝල් එක බලන්න ආවෙවත් නැහැ. මම එයාට කිව්වා බෑ මම එන්නේ නැහැ. මෙයා කලින් ඇවිල්ලා බැලුවා. ඒක බෑ මම එන්නේ නැහැ. මට සර්ප්‍රයිස් වෙන්න ඕනේ කියලා. මම ඇවිල්ලා බැලුවා. ඇත්තට මේක සර්ප්‍රයිස්. මාර ලස්සනට කරලා තියෙනවා. හැමදේම ලස්සනට ප්ලෑන් කරලා තියෙනවා. ලස්සනට මේ නලින්ද. ඒ වගේම තමයි අපේ මේ ඩෙකොරේෂන් ඔක්කොම කරේ අපේ මිහිරි අක්කි. මිහිරි අක්කි යාගේ ජොබ් එක නියමෙටම කරලා තියෙනවා. ඒ ගැන කියන්න දෙයක් නැහැ. මාව ලස්සන කරේ අපේ තීක්ෂණී කාර්යවසම් බොනීත් අක්කි. ඒ වගේම මතක් කරන්න ඕනේ අද අපිට දවස විතරක් නෙමෙයි අපේ කලින් පුතාගේ ෆොටෝ ෂූට් මේ හැමදේම අපිට ලස්සනටම කරලා දුන්නේ අපේ ඩාර්ක් රූම් දනුකයි අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. මේ වගේ ලස්සන ආදරණීය ටීම් එකක් එක්ක තමයි මේ වැඩේ මෙච්චර ලස්සනට උනේ. හොඳයි ඒත් එකම තමයි අවසාන ප්‍රශ්නේ මම කැමතියි දැන් ආදරණීය පුතාගේ උපන්දිනේට එයා ලොකු වුණාම කවදා හරි දවසක මේ වීඩියෝ එක බලයි. අම්මගෙනුයි තාත්තගෙනුයි එයාගේ අනාගතයට මොන වගේ ආශිර්වාදයක්ද දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මේ විශ්ව එක මං හිතනවා සෑහෙන වටිනවා. ඒ විශ්ව එක අපි ස්නැප් ටීවී හරහා සමාජගත කරමු. පුතා කවදා හරි දවසක ලොකු වුණාම බලන්න. ඇත්තරම තියෙන බලාපොරොත්තුව සහ විශ්ව එක තමයි රටට වැඩදායි කාටවත් බරක් නොවී කාටවත් අත නොපාන තමන්ගේ දෙපායෙන් හිට ගන්න පුළුවන් දරුවෙක් කොල්ලෙක් දීගරන හදන එක. එයාට කියන්න තියෙන්නේ කවදා හරි දවසක අම්මයි තාත්තයි බලාපොරොත්තු වෙනවා වගේ ගුණගරුක නීතිගරුක සාමකාමී හොඳට හැදෙන පුතෙක් වෙන්න කියලා තමයි යාට ප්‍රාර්ථනා කරන්නේ. ඔලේ බය ගහලා ඉන්න කොල්ලෙක්. හොඳයි ඉතින් අපි හැම කෙනෙක් මේ ආශිර්වාදය තියෙනවා. බොහොම ස්තුතියි ඔබ දෙපළටත් මේ විදිහට අපිත් එක්ක අදහස් බෙදා හදාගත්තට. ඒ වගේම තමයි මේ ආදරේ තවත් වැඩි වෙලා ඒ වගේම තවත් මං හිතන්නේ දැන් නිර්මාණ කටයුතු වලට සම්බන්ධ වෙනවා නම් අඩුයි කවි. නමුත් ඉදිරියේදී ඒ දේවල් සහ මේ ආදරණීය පුතා ලෝකේ දිනන
මිනිස්සුන්ට ආදරය කරන මනුස්සකම තියෙන ආදරණීය පුතෙක් බවට අනිවාර්යෙන්ම පත් වේවි. මොකද අම්මයි තාත්තයි ඒ මනුස්සකම තියෙන හරි නිහතමානීකමින් පිරිච්ච දෙන්නෙක්. ඉතින් ඒක නිසා මං හිතන්නේ හැම දෙයක්ම පුංචි කේන්ටත් එයි. බොහොම ස්තුතියි අපිත් එක්ක අදහස් බෙදා හදාගත්තට. බොහොම ස්තුතියි අපිත් එක්ක අපේ දවස් ලස්සන කරන්න එකතු වුණාට.